අනේ මහත්තයා කෑන කහින්න බය කාටද බය බං මොකටද බය අපි කාටවත් බය නැහැ තමුන්නාලට බය මොකද මේ මාධ්‍ය ආන්ද ඊශ්‍රායලයට ජයවා ඇමරිකාවට ජයවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමනි ඊශ්‍රායල් අගමැතිතුමනි ඔබතුමාලට අපගෙන් පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා වශයෙන් ලබා දෙනවා ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සියලුම දෙනා කහඩින් එක විට හිට ගන්නවා අද වෙන විට ඉරානය සම්බන්ධව කතා කරනවා නම් ඉරානයේ තෙල් ටික ඒකොල ටික අපිට දෙනවා. නමුත් දුන්නට මතක තියන්න මේගොල්ලන් අන්තවාදී ජාතිවාදී වපුරන අන්තවාදී වපුරන එදා ඉරානයේ බෞද්ධයෝ ටික මරලා මුස්ලිම් අන්තවාදී කරගත්තා. අද අන්තවාදී නායකතුමා කමනි මැරුණා බෝම්බ ගහලා. නමුත් මේගොල්ලන් ගන්නා තීරණමයි. නමුත් කවදාකවත් නම්මසීලි වෙන්නේ මතක තියාගන්න ශ්‍රී ලංකා මාතෘභූමියේ මේ වෙන විට රෝහින්‍ය ඇවිත් ඉනවා පලස්තීන කට්ටිය ඉන්නවා රිපීජි සංක්‍රමණ වීසා දීලා තියෙනවා මේක සම්බන්ධව විශේෂ වශයෙන් ආවරණයක් කරන්න චෝදිසි කරන්න සොයා බලන්න ඕනේ වත්මන් රජයේ සොයා බලලා කරුණා කරලා අපේ රටේ ඉන්න සංක්‍රමණයන් සම්බන්ධ විශේෂ අධ්‍යයනයක් කරන්න ඒ වගේම ඉරාන් කට්ටිය දැන් ඒගොල්ලන් ඉල්ලනවලු යම් රටක සංක්‍රමණය හැබැයි ලංකාවේ නම් දෙන්න එපා ලංකාවේ නොදී ඕනෑම රටක දීපල්ලා මොකද මෙහෙ එන්න මරක්කල පැටව ගහනවා මිසක් මරක්කල ටික නගිනවා මිසක් සිංහලයා දෙමළා කතෝලිකයා ඔක්කොම ටික පහත හෙලනවා මිසක් අද වෙන විට දැන් මරක්කලයන්ගේ තියෙන යම් ප්‍රශ්නයක් 2050 වෙන විට සිංහලයන් අතුගාලා දානවා කියලා මම වීඩියෝ විෂුවල් මන් දෙන්නම් පස්සේ ඒ මිනිහට ගත්ත තීරණයක් නෑ අපි කතා කරොත් එහෙම ජාතිවාදී අන්තවාදී තමයි. නමුත් මරක්කලිය කතා කරනකොට ජාතිවාදීත් නෙවෙයි අන්තවාදී. මරක්කල කියන්නේ මුස්ලිම්. ඒක නිසා සමහරට මරක්කල කියනකොට මේක තරහ යනවා. නමුත් මුස්ලිම් මිනිහට සිංහලෙන් කිව්වොත් මරක්කල. එසේනම් ඉරානයට අපේ කිසි කෙනෙක් සහයෝගය දෙන්න එපා කියන එක මම මේ අවස්ථාවේ ඉල්ලාස්න ඉරානය අපිට මේ පොඩි දෙයක කරයි අර උමා ඔය හිලක් ඇදුවා. ඒකෙන් උනේ අපිට පාඩුවක්. නමුත් අපිට ලාභයක් උනේ නැහැ. නමුත් මේ වෙන විට ශ්‍රී ලංකා රජය සහ සියලුම දෙනා සියලු මහා සංඝරත්නය සහ අපේ ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඊශ්‍රායල් සහ ඇමරිකාවට සහයෝගය ලබා දිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අපි මේ අවස්ථාවේදී අනේ මහත්තයා කෑන කහින්න බය කාටද බය බං මොකටද බය අපි කාටවත් බය නැහැ. තමුන්නාලට බය. මොකද මේ මාධ්‍ය ආන්ද. තමුන්නාලා කරන මගුලක් හරියට කරපල්ලා. මේ කරන්නේ රට අපේ රටේ සිංහල ජාතිය වර්ගය බේරගන්න. හොඳයි. තමුසලාට ඕන විදිහට වැඩ කරන්න බෑ මෙතන. අපිට අවශ්‍ය කොතන කරත් මේ අපි උද්ඝෝෂණය කරනවා. මොකද අපිට අවශ්‍ය තැන් අපිට ඕන ජනාධිපති කාර්යාලයක් කරන්න පුළුවන්. මරක්කල පළි ඉස්සරහ කරන්න පුළුවන්. වුණටනේ කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න බය භික්ෂුන් වහන්සේලා තුල කිසිම බයක් නැහැ. බයක් සැකක් නැතුව වැඩ කරන්න පුළුවන්. එකම පක්ෂේ තමයි ජනසිත පෙරමුණ කාටවත් පක්කාලි සේවිස් නැහැ.